සුබ උදෑසනක් වේවා සියලු දෙනාටම. අවුරුද්දයි මාස 8ක ඇපල් පෙර වගාවක් අක්කර 3මාරක ඇපල් පෙර වගාවක් තමයි මේ තියෙන්නේ. මේ වගාව හොඳයි, මේ ගොවි මාත්‍ර සාර්ථකව මේ වගාව කරගෙන යනවා. අවුරුද්දයි මාස 8ක් කියන්නේ දැන් මේ තත්ත්වයේ තියෙන ඇපල් පෙර ගහක අපි බලමු ඉන්නරදි කප්පාදුව කරන්නේ කොහොමද? ඒකේ අයිමේ අතු මොනවද? ඒකේ පළදාව වැඩි කරගන්නේ අපි කොහොමද? ගැට තියෙන්නේ කොහොමද? මල් තියෙන්නේ කොහොමද? නිවැරදි කප්පාදුවක් කරන විදිහ අපි බලමු. මොකද මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ නිවැරදි කප්පාදුවක් කරන්න. මොකද හැම කෙනාම අපිට පෙන්වන්නේ ඒ කියන්නේ අවුරුද්දේ මාසේ මාස 5 6 ගස්වල කප්පාදු සිස්ටම් විතරයි මෙතන අපිට හැම කෙනාම පෙන්වන්නේ වීඩියෝ කරන. ඒකවල ගොවි මහත්තයාට අදහසක් ගන්න බෑ. උඩ ගොවි මහත්තයා කොහොමද අදහසක් ගන්නේ කියන එක ගොවි මහත්තයාට තේරුම් ගන්න අමාරුයි. එතකොට අපි බලමු අවුරුද්දේ මාස 8ක පෙර වගාවක නිවැරදි කප්පාදු ක්‍රමවේදය කොහොමද යන්නේ, කරන්නේ කොහොමද කියන එක අපි දැන් මෙතනින් බලමු. පළමුවෙන්ම අපි මේ කප්පාදු ක්‍රමය. ඒ කියන්නේ අපි නිවැරදි ගහක් හදන්නේ කොහොමද? ඒ කියන්නේ ගහ පළල් කරන්නේ කොහොමද? ගහ උසින් අඩු කරන්නේ කොහොමද? ගැටමල් ඉතුරු කරන්නේ කොහොමද? අනවශ්‍ය ගෙඩි අයින් කරන්නේ කොහොමද කියන එක අපි නිවැරදි විස්තරව බලමු. පළමුවෙන්ම අපි මේ වටේට ඇවිල්ලා තියෙන දළු. මේවා තමයි හිරු එළියට, හිරු රශ්මියට කෙලින්ම කියන්නේ වටේට ඇවිල්ලා තියෙන නිසා කෙලින්ම මේවා හිරු රශ්මිය වදිනවා. මොකද මේ මැද සම්පූර්ණ ගෝට ගහලා මේක තියෙන්නේ. ඒකට පළදාවෙන් අපිට මේ ගහ අඩු වෙනවා. එතකොට අපි මේ පැතිදළු අපි හිරු එළියට එළිය වැටෙනසේ අපි මේ ගහ එළියට ඇදලා ගන්න ඕනේ. කියන අනවශ්‍ය දළු අපි සිවිල් වල ලයින් කරන ගැට තියෙනවා. ගැටේ බෙල්ල ගැටේට උඩ කොලෙන් තමයි අපි හැමදාම මේ ගහක් කපන්නේ. ඒකට අනවශ්‍ය දළු මේකේ තියෙනවා. ඒතර මේ මැදින් තියෙනවා රේකිලි. අනවශ්‍ය අතු තියෙනවා. මේක තියෙනවා අනවශ්‍ය අතු ගොඩක්. පළදාව නැති අතු. ඒක අපි මුලින්ම අයින් කරගන්න. අනවශ්‍ය අතු සියලු දේවල් දියරි කියලා. ඒ කියන්නේ අනවශ්‍ය දේ. ඒ කියන්නේ අවශ්‍ය පෝෂක සම්පූර්ණ මේ හිස් දළු වලට තමයි යන්නේ. ඒ කියන්නේ අපිට ගැටමල් හදන ප්‍රමාණයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ගහේ අතු වැඩි. අපි අතුරුකිලි මුලින්මයි කරන්නේ. ලස්සන ගැට තියෙන දේ පර කප්පාදුයි. සම්පූර්ණ අර හිරු රශ්මිය ගහේ කඳන් වලට වැටෙනසේ අපි කප්පාදුව කරගන්න ලබන්න ඕනේ. අපි හොඳ පළදාවක් ලබා ගන්න හැම විටම ගහේ නිවැරදි කප්පාදුව ක්‍රමවේදයෙන්ම කප්පාදුව කරලා තියෙනවා. නැත්තම් ගහේ පළදාවෙන් අඩු වෙනවා. ඒ කියන්නේ අතුරුකී වැඩි වෙනවා, පළදාවෙන් අඩු වෙනවා. මොකද මේ ඇපල් පෙර වගාව කියන්නේ ලංකාවේ දැනට සීඝ්‍රයෙන්ම ව්‍යාප්තයෙන් පවතින භෝග වගාව. ඒ කියන්නේ මේකෙන් ඕනෑම කෙනෙකුට මේක ඉගෙනගෙන අපි හරහා ඉගෙනගෙන හෝ උද්දේලිකව ඉගෙනගෙන හොඳ ආර්ථික ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. කියන්නේ මේ ජීරිකි අනම්මන සියලු දේවල් මේ ගහේ කරලා මේ ගහ විස්තරයක් බවට පත් කරගන්න. මේ කප්පාදේදී අපි දැන් මේ අතුරු වැඩි අතුරු ඉතිරි ඔක්කොම අයින් කරගෙන යන්නේ. මේ අයින් කරන් පස්සේ මේකට ගහට කෙලින්ම ඉරුවිලිය වැටෙනවා. මේ කඳන් වල ඉරුවිලිය වැටෙනවා කියන්නේ ගෙටමල් හදන ප්‍රමාණය වැඩි. දාන රසායනික පොහොර ගහන අපි මේ තෙල් වර්ග සීළු දේවල් මේ කඳන් වලට වදින්න ඕනේ, කොළ වලට වදින්න ඕනේ. නැත්නම් මේ අර මේක කියන්නේ ගහ කොළ වෙලා වැඩි වෙලා නම් මනම් උනන් පස්සේ මේක පිටිමකුණ රෝග පලිබෝධ හානිය වැඩි වෙනවා. ඒ කියන්නේ පිටිමකුණ SPN මකුණ. මනම් සියලු දේවල් වැඩි වෙනවා. මොකද විශේෂයෙන්ම මේකේ තියෙන රෝග කාරකයක් තමයි පිටිමකුණ රෝගය. පිටිමකුණ රෝගය වළක්වා ගැනීම තමයි හොඳ කප්පාදුවක් මත තමයි පිටිමකුණ රෝගය වළක්වා ගන්න පුළුවන්. ඊට අමතරව ඒකට යොදන කෙමිකල් අනුව.
මැද තියෙන හිස් විකිලි සියුම් විකිලි මේ ආකාරයට අයින් කළ ගත යුතුයි. ඒ වගේම ගහක් කප්පාඩු කරනකොට මුදුන් විකිලි, ඒ කියන්නේ උඩට යන විකිලි අතු ඔක්කොම ඒවා එකම මට්ටමකට, එකම ගානකට, එකම තීරයකට අපි මේ කප්පාදුව නිවැරදි කරගන්න ඕනේ. ඒතකොට ගහ බලපං එකම තීරයකට තමයි හැම ගහක්ම තියෙන්නේ. පාත් අතු අපි මේ යට අතු අපි සියල්ල අයින් කරගන්න ඕනේ. මොකද අපිට ගෙඩියක් හැදිච්චාම ගෙඩිය විශාලත්වයට එක්ක මේ අතු ඔක්කොම බිමට බර වෙනවා. බිමට බර වෙලා බිම ගෑවුනන් පස්සේ සම්පූර්ණ මේ ගෙඩි අපිට හොඳ ගෙඩියක් විදිහට ගන්න අමාරුයි. මොකද බිම ගෑවෙනවා කියන මඩ ගෑවෙනවා, වේයෝ කනවා, පත්තරේ වේයෝ කනවා. ඒ නිසා ඒ කාර්යය අපිට ගන්න අමාරුයි. මේ වතාවේ ගෙඩි බරට මේ බිනිත් අතු තියෙන්නේ. ඒවා අපි සියලුම අපි අයින් කරගන්න ඕනේ. හැමෝම ගන්නේ උසින් අඩු කරගන්න. උසින් අඩු කරලා වට ප්‍රමාණය විශාල කරගැනීමෙන් තමයි අපිට සාර්ථකව ඵලදාවක් ලබා ගන්න පුළුවන්. මේ හැම රිකිල්ලක්ම කපනකොට යම් රවුමක් තියෙනවා, කෝණයක්. ඒකෙන් තමයි අපි ගහ උපරිම ඈතට ඇද ගන්න. මැද්දේ තියෙන හිස් ටික සියලු දේවල් අයින් කරන්න. ඒ කියන්නේ මේවා කියන්නේ දියරිකිලි කියලා. මේ දියරිකිලි අපි සම්පූර්ණයෙන් සඳම් පෑදෙන සිට අයින් කරගන්න.
හැම වෙලාවෙම අපි කප්පාදුව සිදු කරනකොට අපි දැන් ගැට හැදිලා තියෙනවා මේ වගේ ගැට හැදිලා තිනාම පස්සේ අපි හැම අවස්ථාවෙම මේ දල්ලක් කප්පාදුවක් සිද්ධ කරන්නේ ඒ ගැටේට උඩ කොලේ මේ ආකාරයට අපි කපලා දානවා. ඒතර මෙතනින් කොළ දෙකක් එනවා. ඒ කියන්නේ දළු දෙකක් මෙතනින් එනවා. මේ දළු දෙකෙත් අපි ගැටමාල තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන්ම එනවා. නිවැරදි කප්පාදුව මත. හරි. ඔබතුමාලට දැන් පැහැදිලි ඇති මේ කප්පාදු කරන ක්‍රමය අවුරුද්දේ මාස 8ක ගහක් කප්පාදු කරන ක්‍රමයක. කියන්නේ අවුරුද්දේ මාස 8ක ගහක් මේ කප්පාදු සිස්ටම් එකේ වෙනස් වීම මත තමයි මේ තරම් විශාලත්වයට පළලට මේ ගහක් මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද පළදාවක් තියෙනවා. යතමල් තියෙනවා, මල් බබුල් තියෙනවා, පොහොට්ටු තියෙනවා, දළු කප්පාදු වෙලා තියෙනවා. සියලුම දේවල් මේ ගහේ තියෙනවා. අංග සම්පූර්ණ පහම තියෙනවා. එතකොට අපි සාර්ථක වගා කරගෙන යාමට ඔබට අවශ්‍ය උපදෙස් අපෙන් ලබා ගන්න පුළුවන්. වැඩි ආදායමක් ගන්න වගාව සාර්ථක කරගෙන යන්න ඔබතුමාලටත් අපි ආරාධනා කරන අපහා එකතු වෙන්න. මගේ නම්බරය තියෙනවා 078යි 990යි 32යි 93. ඕනම ගොවිත් මහතෙක් කතා කරන්න අවශ්‍ය උපදෙස් අපහාරා කරගෙන සාර්ථක වගාව කරගෙන යාමට අපි බොහොම අත්ලක් වෙන ඔබතුමාට මේ ලංකාවේ හිස් භූමිය ඕන තරම් තියෙනවා. මේ වගාව ව්‍යාප්ත කරන්න පුළුවන්. ඔබ වගා කරන්න කැමති නම් ඒත් අපහා එකතු වෙන්න. අපි සියලුම අවශ්‍ය උපදෙස් වගාවට අවශ්‍ය උපදෙස් කෙමිකල් සියලුම දේවල් අපෙන් ඔබතුමාට ලැබෙනවා. ඒ වගේම ඔබතුමාගේ ආදායම අපිම සියලුම දේවල් ලබා ගන්නවා. බොහොම ස්තුතියි.